කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම හදන්නේ ගොඩක් අය හදලා නැති කෑමක්. මේ තියෙන්නේ බූවල්ලෝ බැදුමක්. කැමති අය බලන්නකො මම මේ බූවල්ලෝ බැදුම කොහොමද හදාගත්තේ කියලා. මේ තියෙන්නේ බූවලු පැටව්. මේ වලින් තමයි මම මේ බැදුම හදාගන්නේ. ඔයාලට මම මේ වීඩියෝ එකේදී මේක සුද්ධ කරන හැටි කියලා දෙන්නේ නැහැ. බූවල්ලෝ ටික හරියටම සුද්ධ කරලා මේ විදිහට උයන්න හදාගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම් වෙනම වීඩියෝ එකකින් හරියටම. මේ තියෙන්නේ හරි විදියට සුද්ධ කරලා කෑලි කපලා උයන්න සූදානම් කරගත්ත බූවල්ලෝ කොටස් ටික. මේ ටිකේ වතුර හොඳින් මිරිකලා ඉවත් කරලා ගන්න ඕන. දැන් මම මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට සුදු ලුණු එකතු කරලා ඒක ටිකක් බැදෙන්න අරිනවා. ඔයාලට මේකට ඉඟුරු ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන් කැමතිනම්. සුදු ලුණු ටික බැදිලා අමු ගතිය අඩු වෙනකොට මම මේකට බී ලුණු ටිකක් එකතු කරගන්නවා. බී ලුණු එකතු කරගද්දි බී ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට රම්ප කරපිංචාත් එකතු කරගන්නවා. මේ ටික පොඩි වෙලාවක් ටෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ මම මේකට රස අණුව ලුණු කෑලි මිරිස් එකතු කරගන්නවා. ඒ වගේම මම මේකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. රස අණුව ගම් මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම මම මේකට අමු මිරිස් තමයි එකතු කරගන්නේ. ඔයාලට පුළුවන් අමු මිරිස් නැතුව මාළු මිරිස් උනත් එකතු කරගන්න. ඒ විදියට එකතු කරගත්ත දේවල් ටික ටිකක් ටෙම්පරාදු වෙද්දි මම මේකට තක්කාලි ටිකක් එකතු කරගන්නවා. මේ දේවල් ටික හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ මම මේකට බූවල්ලෝ කොටස් ටික එකතු කරගන්නවා. බූවල්ලෝ කොටස් වල තියෙන වතුර ගතිය හොඳින් මිරිකලා ඇරලා තමයි මේ විදියට එකතු කරගන්න ඕන. ඒ ටිකත් හොඳින් මිශ්‍ර කරගෙන මම මේකට රස අණුව තක්කාලි සෝස් එකතු කරගන්නවා. ඒ වගේම මම මේකට සෝයා සෝස්, ෆිෂ් සෝස් ටිකකුත් එකතු කරගන්නවා. මේ එකතු කරගන්න දේවල් ඔයාලගේ රස අණුව බලලා එකතු කරගන්න. දැන් මේ දේවල් ටික හොඳින් මිශ්‍ර කරලා මේක සාමාන්‍ය ගින්දරේ පියන වහලා උයා ගන්න ඕන. මේකට කිසිම වෙලාවක වතුර එකතු කරගන්න එපා. ඒ වගේම ලිපේ ගින්දර ගොඩාක් අඩු කරගන්නත් එපා, ගොඩාක් වැඩි කරගන්නත් එපා. මේ විදියට ටික වෙලාවක් උයාගද්දි ඔයාලට පෙනෙයි බූවල්ලෝ වලින් වතුර ප්‍රමාණයක් උනන විදිය. ඒ උනපු දියර වලින්ම බූවල්ලෝ ටික හොඳින් තැම්බෙන්න දෙන්න. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. එතකොට මේ දියර ප්‍රමාණය ඉක්මනින්ම හිඳෙයි. බූවල්ලෝ හොඳින් තැම්බෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. බූවල්ලෝ ටික හොඳට තැම්බිලාද කියලා බලලා ඔයාලට ඕන ප්‍රමාණයට මේ දියර ප්‍රමාණය හිඳලා ගන්න. මේ විදිහට හදනකොට දියර ගතිය අඩු වෙලා මිරිස් මිශ්‍රණය බූවල්ලෝ කෑලි වල දැවටෙනකොට රස වැඩි. මම මේ ඔයාලා දකිනවා වගේ ප්‍රමාණයට හොදි ගතිය හිඳ ගන්නවා. දැන් රසම රස බූවල්ලෝ බැදුමක් ලෑස්ති. බූවල්ලෝ ටිකක් හම්බුනොතින් වෙලාවක ඔයාලත් මේක හදලම බලන්නකො රස.